තෙරුවන් සරණයි. සුබ දවසක්. අද 2026 8 වෙනි මාසේ 6 වෙනි දින. අද අපි බලමු දවසේ ලග්න ඵලාඵලය කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට විදේශ අධ්‍යාපන වැඩවලට වාසි ලැබෙනවා. ගුරුවරුන්ගෙන් උදව් ලැබෙනවා. වියදම් ටිකක් වැඩි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස අනපේක්ෂිත මුදල් ලැබීමක් තිබෙනවා. රක්ෂණ වැඩවලට සාර්ථකයි. සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න. මිථුන ලග්නයෙන් උපන් ඔබ ව්‍යාපාර හවුල්කාරීත්වයෙන් ජය ලැබෙනවා. විවාහය සම්බන්ධ කතා කිරීමට සුබයි. තරහ ගන්න එපා. තරහ යාමෙන් වළකින්න. කටක ලග්නයෙන් උපන් ඔබ රැකියාවේ ප්‍රගතියක් පෙන්눔 කරනවා. අන්‍යයන්ගේ පැසසුමට ලක් වෙනවා. සේවකයින්ගෙන් සහාය ලැබෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබ දරුවන්ට ආදරය දක්වන දවසක්. දරුවන් සමග ආදර සම්බන්ධතා පවත්වනවා. දරුවන්ගෙන් සතුටු ආරංචි ලැබෙනවා. ඒ වගේම සුබයි අද දවස. සූදු වලින් තොරව ජීවත් වෙන්න ඕනේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගෙදර සැනසීම, දේපල වාහනවල ගනුදෙනු වලට හොඳයි. මවගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තුලා ලග්නයෙන් උපන් ඔබට කෙටි ගමන් බිමන් වෙදෙනවා. ලිවීම් ලියකියවිලි වලට අත්සන් කිරීමට හොඳයි. සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. ඉගෙනීමට හොඳයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ මුදල් ආදායම් වැඩි වෙනවා. පවුලේ අයගෙන් සතුට සාමීචියේ යෙදෙනවා. සතුට දැනෙන කතා කරනවා. කතා කරනකොට හැම වෙලෙම සත්‍ය කතා කරන්න ඕනේ. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවසේ ඔයාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අලුත් වැඩවලට පටන් ගන්න සුබයි. නායකත්වයක් ලැබෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබ වියදම් වැඩි. විශේෂ ගමන් යෙදෙනවා. වියදම් ගැන පරිස්සම් වෙන්න ඕනේ. භාවනාවලට හොඳ දවසක්. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ආදායම් වැඩි වෙනවා. මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. ඒ වගේම සමාජ වැඩවලට සුබයි. මීන ලග්නයෙන් උපන් ඔබ රැකියාවේ ඉදිරියට යාමක්, නිර්භීත බවක් වැඩි වෙනවා. ආගමික වැඩවලට ආශිර්වාදයක් ලැබෙනවා.